යාළුවනේ අද මම අරගෙන ආවා Android TV stick එකක්. මේක හැබැයි වැඩි ගාණක් නෑ, රුපියල් 7000ට වගේ මම ගත්තේ. කියන්න තරම් වරදක් නෑ, සුපිරි භාණ්ඩයක්. මේ හැබැයි මම පූරියකින් ආපු ගමන් අන්තිස් කරලා TV එකට සෙට් කරලා තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. මොකද මට සෙට් කරන වීඩියෝ එකක් නම් ඔයාලට පෙන්වන්න අමාරුයි දැන්. අපි බලමු මේකේ තියෙන වැඩ කැරිගෙන පොඩ්ඩක්. රිමෝට් එක තියෙනවා, රිමෝට් එකේ තියෙනවා YouTube වලට වෙනම කී එකක්, ඊට පස්සේ Netflix app වලට වෙනම කී එකක්, මේකේ voice support කරන කී එකක් තියෙනවා. මේක අපි TV එකට සෙට් කරන්නේ HDMI ඉන්න එක තියෙන්නේ. ඒකට පුංචි කේබල් එකක් තියෙනවා. HDMI කේබල් එකක්ම තමයි ඒක පුංචි. ඒක සම්බන්ධ මේ ස්ටික් එකත් එක්ක ඒක සම්බන්ධ කරලා ඒකට තමයි ස්ටික් එක සම්බන්ධ කරන්නේ. නැතුව සම්බන්ධ කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ විදිහට තමයි සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ power supply cable එකක් තියෙනවා. ඒක මේ USB port එකට සම්බන්ධ කරලා මේ power එක දෙනවා මෙතෙන්ද ස්ටික් එකට. ලොකු දෙයක් ගන්න නැහැ. මට හිතෙනවා මේ පෙන්වන වීඩියෝ එකෙන් ඔයාලට කරලා තියෙන දේ වැඩි පැහැදිලි කියලා. zoom කරලා පෙන්වන්න පොඩ්ඩක්. ඊට පස්සේ මේකේ තියෙන AUX cable එකක් වගේ සමාන එකක්. ඒක තමයි මට හිතෙන්නේ remote sensor එක. ඒක මම ඩබල් ටේප් එකකින් අරගත්ත TV එකටම. ඒ තියෙන මේක. බලමු අපි ඉතුරුට කියලා ටික. දැන් මම ඔන් කරගෙන තියෙන්නේ. ඒ තියෙන මෙනු එක. මෙනු එක කියන්නේ ඩිස්ප්ලේ එකේ පෙන්වන ටික. YouTube තියෙනවා, VLC media player එකක් තියෙනවා. Netflix තියෙනවා, app download කරගන්න පුළුවන් පහසුකම් තියෙනවා. අපි බලමු දැන් setting එකට ගිහිල්ලා. මහ දෙයක් ගන්නෑ. අපේ ෆෝන් එකෙන් hotspot දීලා හරි Wi-Fi router එකෙන් හරි Wi-Fi දීලා ඊට පස්සේ මෙතනින් තෝරලා password එක ගන්න තියෙන්නේ. මම කලින් password එක ඇතුළත් කරලා තියෙන්නේ. හැබැයි මේකේ සුපිරි facility එකක් තියෙනවා. ඒ තමයි Bluetooth connect කරගත්ත හැකි. අපිට බබල් දෙකකට වගේ දෙන්න පුළුවන්. බලමු අපි දැන් YouTube පැත්තේ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඔය YouTube load වුණා. මේකත් අපි Gmail address එක දීලා තමයි යන්න ඕනේ. සුපිරි quality එකක් තියෙන වීඩියෝ එක. ඔයාලා තියෙනවා කි. මහා දෙයක් නෑ කරන්න. වටිනා භාණ්ඩ.